හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අද මම ඔයාලට ෂෙයා මාකට් එක ගැන ගොඩක් වැදගත් වීඩියෝ එකක් අරන් එන්න තමයි හදන්නේ. මොකද මගේ වීඩියෝස් කලින් වීඩියෝස් ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. ඒකේ කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා එයාට තියෙන ගැටලුවක් ගැන. ඉතින් කලින් වීඩියෝස් බැලුවේ නැත්නම් මම මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් channel එකකින් ඇවිල්ලා ප්ලේලිස්ට් වලට ගිහිල්ලා කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් කියලා ෆෝල්ඩර් එකක් හදලා තිනවා. ඉතින් ඒකේ ඔයාලට බලාගන්න පුළුවන් මම දැනට කරලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අත්‍තරම ඉතින් කියන්න නෙමෙයි මම අද වීඩියෝ කරන්නේ මගේ දෙවෙනි වීඩියෝ එකට කෙනෙක් කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බා හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහලා තියෙනවා කෙනෙක්. ඇත්තටම මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලයි. එයා කියලා තියෙන්නේ මම ෂෙයා මාකට් එකට ආයෝජනය කරන්න ආසාවෙන් ඉන්නේ. හැබැයි කොටසක මිල අඩු වුණොත් කොහොමද අපේ මුදල් ආරක්ෂා කරගන්නේ කියලා මටත් අදහසක් නැහැ. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඉතින් ඇත්තටම මේක වැදගත් දෙයක්. මොකද ෂෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරලා පරිලාක්වත් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒක ෂෙයා වල ප්‍රයිස් අඩු වුණොත් ඔයාලගේ මුදල් වලට මොකද වෙන්නේ? මහන්සියෙන් හම්බ කරන සල්ලි ඉන්වෙස්ට් කරලා ලොස් කරගන්න කවුරුත් කැමති නෑනේ. ඉතින් අද මම ඒ ගැන කියන්න තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මෙන්න මෙයාගේ මේ ප්‍රශ්නටත් උත්තර දීලා ඒකෙන් ගොඩක් දෙනෙක්ට ඇත්තට මේ ප්‍රශ්නයෙන් ගොඩක් දෙනෙක්ට හොඳයි. මෙයා මේ අහලා තියෙන ප්‍රශ්නේ ඉතින් අපි හිතමු හරි ඔයාලා කැමතින අපි තමු ෂෙයා මාකට් එකට ගිහිල්ලා CSE අපි බලමු ෂෙයා එකක්. ඉතින් මම මේ CSE වෙබ්සයිට් එක යූස් කරන විදිහත් ඔයාලට කියලා දෙන්නම්. ඉස්සෙල්ලා මේකේ බේසික් ටික තේරුම් අරගෙන මගේ මොකද්ද මේක වෙන්නේ, ඇයි මේකට ඉන්වෙස්ට් කරන්නේ, මොකද්ද මේකේ ප්‍රතිඵල, ඒ වගේ දේවල් කලින් වීඩියෝ වලින් බලලා පොඩි අවබෝධයක් ගන්න. ඉතින් ස්ටෙප් බයි ස්ටෙප් දැන් කවුරු වුණත් සල්ලි දාන්න කලින් ඒකේ තියෙන ප්‍රශ්න මොනවද, හොඳ නරක ඒ දේවල් බලන්න ඕනනේ. ඉතින් ඇත්තටම මේ වගේ ගැටලු තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මම ඒවට අනිවාර්යෙන් උත්තර අරන් එනවා. මොකද තියෙන ගැටලු निराකරණය කරගෙන තමයි මේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. මොකද අන්සියලා හම්බ කරන සල්ලි දැන් ඇත්තටම මම ටාගට් කරන්නේ මේකේ ගොඩක් හිතාගෙන ඉන්න අර සල්ලි තියෙන මනටම පුළුවන් කියලානේ. එහෙම දෙයක් නැහැ. මම ටාගට් කරන්නේ එදිනෙදා හම්බ කරන ඇත දවසට රුපියල් 2000-3000ක් වගේ දවස් පඩි ගන්න අපි කියන්නේ කුලිය වැඩ කියලා. ඒ වගේ කෙනෙක්ට වුණත් මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරලා කොහොමද එයා දියුණු වෙන්නේ, එයාගේ ෆ්‍රීඩම් එක හදාගන්නේ, ඒන්නේ වගේ ලොකු තැන්වල ඉන්න ගොඩක් සල්ලි හම්බ කරන මනුස්සය නෙමෙයි, පොඩි තැන ඉන්න කිසිම දෙයක් දන්නේ නැති කෙනා තමයි ටාගට් කරන්නේ. අවශ්‍ය ස්ටෙප් බයි ස්ටෙප් තමයි මේක ඉස්සරහට ගෙනියන්නේ. දැන් ඊළඟට account open කරන්න ඕනේ, CC එක කොහොමද යූස් කරන්නේ, ඒ දේවල් බලන්න ඕනේ. ඉතින් මේවා පියවරෙන් පියවර යන්න ඕනේ. හදිස්සි වෙන්න එපා කවුරුත්. එකතු වෙලා ඉන්න channel එකත් එක්ක මම පොඩි කාලයකුත් කට්ටියට දීලා තමයි වීඩියෝ එකක් දාන්නේ නැවත. මොකද විස්තර බලන්න ඕනේ. ඊට පස්සේ මොනවා හරි දැනගන්න දේවල් වලින් ඔයාලා පොඩ්ඩක් හොයන්න දේවල්. ඒ කියන්නේ මම එකක් කිව්වොත් දැන් ෂෙයා මාකට් එකේ මේ කම්පැනි කිව්වොත් ඒ කම්පැනි එකේ හිස්ටරි එක ඒ වගේ දේවල් චුට්ටක් බලන්න. ඇත්තටම තමන්ගේ උනන්දුව තියෙද්දි තමන්ට කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් අපි බලමු ෂෙයා එකක් අරගෙනම දැන් අපි හිතමු අපි මේ ෂෙයා එක බයි කරන්න යන්න කියලා. එතනින් අපි දන්න කම්පැනි එකක් බලමු. ගොඩක් හරිද අපි අමානා බැංක් එකේ බලමු. දැන් මේ ට්‍රේඩ් වෙලා තියෙන ප්‍රයිස් එක ලාස්ට් ට්‍රේඩ් මේක තමයි මේ කොලම් එකේ තමයි ලාස්ට් ට්‍රේඩ් වෙලා තියෙන. කියන්නේ අන්තිමට ෂෙයා එකේ ප්‍රයිස් එක ගිහිල්ලා තියෙන කීයටද කියලා. අමානා බැංක්. අපි නෝට් පෑඩ් එක ඕපන් කරගන්නම්. මම ඉතින් උත්තර බලාගෙන ඉන්න මේ මගේ අරගන්න එපා කිසිම දෙයක්. මම දැන් මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන ගමන් මේකේ හැමදේම විස්තර කරනවා. අපි ගන්නේ මොකද්ද කම්පැනි අමානා ඉතින් මේකේ දැනට ෂෙයා ප්‍රයිස් එක
ගැන එක කොටසක එක ෂයායක ප්‍රයිස් එක මේ වෙද්දි 29යි. හරි දැන් ඔයා මේකට කොටස් 100ක් කියලා හිතමු. ඔයා කොටස් 100කට ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ ඔයා බයින් එතකොට රුපියල් 2900ක් ඉන්වෙස්ට් කරලා තමයි මේ ෂෙයාර්ස් 100 ගන්න. දැන් ඔයා 29 කියන ප්‍රයිස් එකෙන් ගන්නවා ෂෙයාර්ස්. හරිද? එතකොට 29 තමයි ඔයා ෂෙයාර්ස් අරගෙන තියෙන්නේ. ඉතින් දැන් මෙයා අහලා තියෙන්නේ ෂෙයාර් ප්‍රයිස් එක අඩු වුණොත් ඇත්තටම ඕක ලොකු ගැටලුවක්. දැන් අපි හිතමු ෂෙයාර් ප්‍රයිස් එක පිහිතුම් එක 20ට වුණා කියලා. ඒ කියන්නේ දැන් ෂෙයාර්ස් 100ක් නෙවෙයි ෂෙයාර්ස් දැන් සාමාන්‍ය ෂෙයාර්ස් 5000ක් 10000ක් වගේ අරන් තිබ්බොත් මේකේ දැන් මෙතන ලොකුවට මේ අර මාකට් එක ඩවුන් වුණාට ප්‍රොෆිට් එක අඩු වගේ ගන්නන්න පේන්නේ. දැන් මම ගත්තේ පොඩි එක්සාම්පල් එකක්. මොකද ලොකු ගණන් ගන්නේ නැතුව තේරෙන්න පහසුවෙන් ඒ තේරෙන්න පුළුවන් විදියට පොඩි ප්‍රමාණයක් බයි කරලා තියෙන හින්දා ඒකේ ලොකු ගැප් එකක් තියෙනවා වගේ තේරෙන්නේ නැහැ. ඒත් හිතන්න මේක දැන් කොන්ටිටි ඒ කියන්නේ ෂෙයාර් 100 නෙමෙයි ෂෙයාර්ස් 1000 5000 10000 වගේ අදහසින් ඔයාලා මේ මම කියන concept එක apply කරන්න. ඉතින් ෂෙයාර් 100ක් ගත්ත කියලා අපි දැනට හිතමු 29න් ගත්ත ෂෙයාර් එක 20ට ඩවුන් වෙනවා. එතකොට දැන් ෂෙයාර් එක ප්‍රයිස් එක රුපියල් 20යි. ඉතින් අපි ඉන්වෙස්ට් කරලා තියෙනවා රුපියල් 2900ක්. ඒ ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක 900. එතකොට දැන් ෂෙයාර්ස් අපි ගාව 100ක් තමයි තියෙන්නේ. ඉතින් දැන් ෂෙයාර් ප්‍රයිස් එකේ මිල 20යි. එතකොට දැන් අපේ ප්‍රොෆිට් එක කියන්නේ අපේ බැලන්ස් එක හරි අපි බැලන්ස් කියලාම ගමුකෝ. එදාහයි. ඉතින් අපිට 900ක් පාඩු වෙනවා. එතකොට අපි හිතන්න ඕන දැන් මේ 900 කවර් කරගෙන මේ ෂෙයාර් එක කොහොමද සෙල් කරන්න කියලා. දැන් ෂෙයාර් එකේ ප්‍රයිස් එක අඩු වුණ ගමන්ම විකුණන්න හිතන්න හොඳ නෑ කවදාවත්. මෙහෙමයි. දැන් අපි ෂෙයාර් එකකට ඒ කියන්නේ කම්පැනි එකට ඉන්වෙස්ට් කරන්නේ දන්නේ නැති මොනවද වෙන්නේ. එහෙම කවුරු හරි කියනවට එහෙම ඉන්වෙස්ට් කරන්න හොඳ නෑ. අපි ෂෙයාර් එකක් ගන්න අපි ඉන්වෙස්ට් කරන්නේ ලංකාවේ හොඳ කම්පැනි එක හොඳ ප්‍රොඩක්ෂන් එකක් ගැන ඒ වගේ දේවල් බලලා තමයි අපි ඉන්වෙස්ට් කරන්නේ. ඉතින් කම්පැනි එකක් වැහිලා ඒ කියන්නේ කම්පැනි එක නැත්තරම නැති වෙලා යන සම්භාවිතාව ගොඩාක් අඩු වෙන. ෂෙයාර් එක ප්‍රයිස් එක අඩු වුණ ගමන් අපි කලබල වෙන්න හොඳ නෑ. මේක විකුණන්න ඕනේ මේකෙන් මගේ සල්ලි ටික නැති වෙයි. ඒ වගේ දේවල් හිතන්න එපා. අපි බලන්න ඕනේ ෂෙයාර් එකේ ප්‍රයිස් එක අඩු වෙද්දි අපේ තිබ්බ ප්‍රයිස් එක දැන් 2900ක් ඉන්වෙස්ට් කළා දැන් අපිට පාඩුවක් නැති වෙන්නේ 2900ම අපේ අතට આવොත් අපිට කිසිම එකේ ලාභයක්වත් පාඩුවක්වත් නැහැනේ. ලාභයක් නැති වෙනවට වඩා පාඩුවක් නැතුව අපේ මුදල ආය අපේම කරගන්න පුළුවන් නම් ඒක හොඳයිනේ. දැන් ඇත්තටම ඒ දේ තමයි කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ මේකෙදී ලාභයක් නැතිවම යන්නේ. සාමාන්‍යයෙන් අපි මේක කල්පනා කරලා අපි හරියට කරොත් අපිට පුළුවන් ඒ ෂෙයාර් ප්‍රයිස් එක අඩු වුණාට අපේ අර ඉන්වෙස්ට් කරන මුදලත් එක්ක සංසන්දනය කරලා ඒ පාඩුව පියව ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට 900ක් පාඩුව ලැබෙනවා. දැන්ට ෂෙයාර් ප්‍රයිස් එක 20යි. දැන් 20යි කියලා හිතන්න. එතකොට අපි ගාව තියෙන ෂෙයාර්ස් 100. අපි කරන්න ඕනේ මේකෙන් තව ෂෙයාර්ස් ගන්න එක. අඩු වෙනවා නම් අපි එකපාරට සෙල් කරන්නේ නැතුව පාඩු දැන් මෙතන රුපියල් 900 වුණාට අඩු ඔයා හිතන්න ඔයා ෂෙයාර්ස් 10000ක් විතර අරන් හිටිය කියලා.
තෝ ලොකු පාඩුවක් වෙනවානේ. ඉතින් අපි ඒවගේලාට ඉක්මට විකුණන්නේ. ඉතින් අපි බලන්න ඕනේ මේක බයි කරන්න. බයි කරන්නත් ඒ ආවඩියට සල්ලි දාන්න හොඳනෑ. කොච්චර ප්‍රමාණයක්ද මේක හරිටම් ගාන්ඩ ලිමිට්ටයකට හදාගෙන අපි මේක ලොස්වේගෙන එන වගේ ෂය එකක් කියලා හිතමු කම්පැනියක් කියල හිතමු. තොට අපිට ඕනේ අපි මුදල් ටික ආරක්ෂා කරගෙන මේ ෂයස් ටික සෙල් කරන්න. ඉතින් අපි ඒකට අවශ්‍ය කොන්ටිටි ගාන විතරයි ගන්නේ. අපි බලාපොරොත්තුව තමයි අරමං කිව්වාගේ අපි මුදල්ටික ආරක්ෂා කරගෙන ෂයාස්ටි විකුණල අලාභයක් නැති විදියට අපේ ඉන්වස්මන්ට එක කලිය කර. ඉන්දැන් අර අපි පෙන් අඩු වෙලා තියෙන 900 කව කරගන්න කලින් අපි ඉස්සල බලන්න ඕනේ අඩුවෙච්ච ෂයා ප්‍රයිස් එකත් එක්ක අපේ ඉන්නස් කරපු මුදල එල ඉන්වස් කරා නම් අපිට ෂයාස් කොච්චරක් හම්මිනවාද කියලා. ඉතින් අපි 2900 ඉන්වස් කරේ. එතකොට රුපියල් 20 ෂයයි ගත්ත නම් අපිට 145ක් හම්බෙනවා. ඒ කියන්න මේකට තව ෂයාස් 145ක් ඇඩ්ඩෙන්නවා. ඇතට දැම් මේ වෙලාවේ ෂයාස් 145ක් ඇට්කොරොත් අපි රුපියල් 900ක් වගේ මුදලක් නැවත එකතු කරන්න වෙනවා. මම හිතනවා වාල්ට ඒ ගැන තේරෙන් නැති කියලා කියන්න. අපි කරන්න අර ෂයා ප්‍රයිස් එකත් අඩුවන ප්‍රයිස් එකට ෂයාස් කොන්ටිටික වැඩි කරලා අපේ අලාභය ටිකටික අඩු කරගන්න එක තමයි. ඉතින් අපි හිතමු දැන් රුපියල් 900ෙන් දැම්මු 3800ක් වෙනවානේ අපේ ටෝටල් එක. අපි මෙතන තව රුපියල් 2000ක් ඉන්වස් කරනවා කියලා හිතමුකෝ. මේ ෂයායක 20 තියෙද්දී අපි නිව් ඉන්වස්ට්මන්ට් එකක් දානවා මේකට. ඉතින් එතකොට දැන් ෂයා ප්‍රයිස් එක 20යි. දැන් මේ වෙලාව තියෙන ෂයා ප්‍රයිස් 20යි. ඉතින් රුපියල් 2000ක් ඉන්වස් කරලා ෂයාස් ගන්නවා අපි 2000 බෙදීම 20 ඔයාලත් දැන් මම කියද්දී මේ කියන දේවල් කැල්ල එකක් කරගෙන කැල්ල එකක් ළඟ තියාගන්න මේ වීඩියෝ බල වල්ට එතකොට තේරෙනවා. දැන් මේ 2000 ගානේ 2000ක් ඉන්වෙස් කරලා 20 ගාන ෂයාස් ගන්න තමයි හදන්න. එතකොට අපිට ෂයාස් 100ක් එනවා. ටෝටල් ෂයාස් 200යි. අපි බලමු ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක. එදස් 900 සමානයි 4900. ඊට පස්සේ දැන් අපි ෂයා ප්‍රයිස් එක 20යිනේ. ඒ කියන්නේ ෂයා එක ප්‍රයිස් 20යි. අපි බලනවා මේ ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක බෙදලා අපේ ක්වොන්ටිටි ගානේ. එතකොට ෂයා එක ප්‍රයිස් එකක් වෙන්නේ ඒ කියන්නේ මේකෙන් හදනවා per share price එක. විසි හතරයි 24.5. ඒ කියන්නේ දැන් ඔයාලට පේන්න ඇති 29 තිබ්බ ෂෙයා එක 20ට අඩු වුණා. එතකොට 20ට අඩු වුණාට පස්සේ අපිට රුපියල් 9ක පාඩුවක් ලැබුණා. ඉතින් අපි දැන් මේක 900 පාඩු කරගෙන අපිට විකුණන්න පුළුවන්. දැන් මම කියන්නේ කිසිම පාඩුවක් නොවන විදිහට මේ ෂෙයා එක දැන් මේ 900 වගේ නෙමෙයිනේ. මම හිතන්නේ ලක්ෂ 9ක් මෙතන තිබ්බ කියලා. එතකොට ලක්ෂ 9ක් පාඩු කරගෙන විකුණන්න බැහැනේ. කියන්නේ ලොකු මුදලක් නේද? ඉතින් ඒකට තව ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා අපි ප්‍රයිස් එක අඩු වෙද්දි. දැන් මේක බලලා සාමාන්‍යයෙන් ෂෙයා එක අඩු වෙනවා නම් කලබල වෙන්නේ නැතුව ඒක අඩු වෙන ගානට අඩු වෙන්න දෙන්න ඕන. ඒක ඉඳලා එතන ඒක අඩු වෙනකන් ඉඳලා අපි බලනවා අර මම මේ කැල්කුලේට් කරා වගේ අපි ඉන්වෙස්ට් කරපු ගානයි දැන් තියෙන ෂෙයා ප්‍රයිස් එකයි බෙදලා බලලා මේකේ කොච්චර ක්වොන්ටිටි එකක්ද මේ වෙලේ තියෙන්න ඕන කියලා. එතකොට අපිට අනුමානයක්
ගානක් කෙනවානේ අප මේ වගේ ඉන්වස්මන්ටයක් කරොත් අපට මේ වගේ ශයාස් ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන් එතකොට මේ වගේ ඒගැන් ෂයා ප්‍රයිස් එකට සාමාන්‍යෙන් ෂයා ප්‍රයිස් එකට මේ වගේ ළඟ ගානක් ගණ්ඩ පුළුවන් කියලා ඉතින් එතකොට අපි දැන් රුපියල් 900ක් ඉන්වෙස් කරපුවාම ෂෙයාර්ස් 145ක් එනවා එතකොට සාමාන්‍යයෙන් ෂෙයාර් එක ප්‍රයිස් එක 27ක් වගේ වෙන්නේ දැන් මේක කරන්නේ දැන් ෂෙයාර් ප්‍රයිස් අඩු වුණ ෂෙයාර් ප්‍රයිස් එකට අපේ ඉන්වෙස්ට්මන්ට් කරපු මුදලත් එක්ක ක්වොන්ටිටි එකතු කරගෙන අර ෂෙයාර් ප්‍රයිස් එක අඩු කරගන්න අපිට විකුණන්න පුළුවන් මම හිතනවා දැන් මම කියන දේට වඩා මම මේ කැල්කියුලේට් කරලා කරපු එක තේරෙන්නේ නැති කියලා ඉතින් අපි 2000ක් ඉන්වෙස්ට් කරානේ අපි දැන් මෙතනින් 2900ක් තිබ්බා ඊට පස්සේ 2000ක් ඉන්වෙස්ට් කරා 20 දී තමයි 2000 ඉන්වෙස්ට් කරලා ගත්තේ ෂෙයාර්ස් 100 එතකොට අපේ ටෝටල් ෂෙයාර්ස් 200ක් හැදුනා ටෝටල් ඉන්වෙස්ට්මන්ට් එක 4900යි ඉතින් දැන් අපිට 29 වෙනකම් බලාගෙන ඉන්න ඕනේ අපේ මුදල් ටික ආරක්ෂා කරගන්න අපිට පුළුවන් 24යි සත 5ට ආපු ගමන් අපේ ෂෙයාර්ස් ටික සෙල් කරලා අපේ ප්‍රොෆිට් එක ගන්න. ඒ කියන්නේ අපිට ඕන දැන් ෂෙයාර් එකක මාකට් එක ඩවුන් වුණොත් ෂෙයාර් එක ප්‍රයිස් එක අඩු වුණොත් අපිට ඕනේ අපේ සල්ලි ටික ආරක්ෂා කරගන්න. අපිට අපි දාන සල්ලි ටික ආරක්ෂා කරගන්නේ නැතුව වැඩක් නැහැ. ඉතින් ඒකයි තව ඉන්වෙස්ට් කරපුවාම දැන් මේකට සාමාන්‍යයෙන් තව ටිකක් ඉන්වෙස්ට් කරපුවාම ඒ ඉන්වෙස්ට් කරන මුදලත් එක්ක මේ ෂෙයාර් ප්‍රයිස් එක අඩු වෙනවා. දැන් අපි හිතමු 5000ක් ඉන්වෙස්ට් කරා කියලා. සමහරක් විට එතකොට ලැබෙන ෂෙයාර්ස් එක්ක අපිට මේක 19ට වගේ එන්න පුළුවන්. අපි ඉන්වෙස්ට් කරපු මුදලට ෂෙයාර්ස් ක්වොන්ටිටි එක හැදිලා දිනවා. අපිට පාඩුවක් නැතුව විකුණන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඇත්තටම මාකට් එක කඩා වැටෙනව කරන්න හොඳම දේ. කලබල වෙලා විකුණන්න හොඳම නෑ. ඉතින් මම හිතනවා මම මේක ටිකක් සංකීර්ණයි. චුට්ට එකපාර කියලා දෙන්න අමාරුයි. ඔයාලා ෂෙයාර් එකක් අරගෙන මේක කොටස් මිල අඩු වුණොත් මොකද කරන්නේ? ඒක ඒ කියන්නේ ෂෙයාර් එක ගන්න ෂෙයාර් එකේ ප්‍රයිස් එක මාක් කරගන්න ඊට පස්සේ මේ ගානට ඒ කියන්නේ ගානක් අඩු කරගන්න ඊට පස්සේ ගාන අඩු කරගෙන ඉස්සෙල්ලාම ඉන්වෙස්ට් කරපු මුදලේ එය අඩු වුණාම කොච්චර විතර ක්වොන්ටිටි එකක් ළඟ තිබ්බොත්ද විකුණලා අර අපි ඉන්වෙස්ට් කරපු මුදල ආයෙ එළියට ගන්න පුළුවන් කියලා බලන්න. ඊට පස්සේ ඊට වැඩි මුදලක් අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ අර ෂෙයාර් ප්‍රයිස් එකට දැන් අඩු වුණ ෂෙයාර් ප්‍රයිස් එකට අපේ ක්වොන්ටිටිත් එක්ක සමාන කරගෙන අඩු වුණ ෂෙයාර් ප්‍රයිස් එකට ඒක අපි සමාන කරගන්න. ඉතින් මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා ටිකක් තේරුම් නැත්නම් ආයි කියන්න මම කියලා දෙන්නම්. සූත්‍රයක් වගේ තමයි මේක කරගෙන යන්න ඕනේ. කියන්නේ පැහැදිලි කරන්න ඇත්තට ටිකක් අමාරුයි. මම මගේ උපරිම උත්සාහ කරා. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මොනහරි යම් තැන් වල අඩුපාඩු තියෙනවා මට අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඊට වඩා හොඳ පැහැදිලිව මේ දේ කියන්නම්. එතකොට අඩුපාඩු හදාගෙන ඉතින් අද මට කියලා දෙන්න ඕනේ මේක තමයි ෂෙයාර් ප්‍රයිස් එක අඩු වුණොත් කොයි වෙලාවෙවත් කලබල වෙලා විකුණන්න එපා. ඉතින් ඒක තමයි මූලික. මම ඔයාලගේ පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notification on කරගන්න. මගේ වගේම ඔයාලගේ live free game එකක් ගහන්න පුළුවන්. ගොඩක් වැදගත් දේවල් මගේ channel එකකින් මම ඔයාලට අරන් දෙනවා. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.